අපි අපේ රටේ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම වෙනස් කරා. මේ රටට ඕන වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන්තර පාලනයක්. අන්නේ පාලනය ජාතික ජන බලවේගය අපි මේ රටේ ස්ථාපිත කරලා තියෙනවා. අපේ മന്ത്രിවරුන්ට පාර්ලිමේන්තු නියෝජනය කරන අපේ ඇමතිවරුන්ට කිසි කෙනෙකුට ඇඟිල්ල දික් කරලා කියන්න පුළුවන් ද රුපියලක් හොරකම් කරා කියලා? මතක තියාගන්න. අපි මේ මහජනයාගේ ධනය සතයක් හොරකම් කරන්නේ නැති, නාස්ති කරන්නේ නැති ආණ්ඩුවක් හදලා තියෙනවා පළමුව තාව. හොඳ නැද්ද? ඒක වැදගත් දේශපාලනය. තමුනාසලා දන්න අපේ රටේ දේශපාලනයෙන් කටයුතු කරේ කොහොමද? මේ හක්මන හිටපු අයට මහා විශාල කුරුඳු වතු හිමි වුණේ කොහොමද? දන්නවද? හම්බ කරලා නෙමෙයි, මහජනයාගේ ධනය හොරකම් කරලා. අර පැත්තේ දෙවුන්දර පැත්තේ හිටපු අයට දික්වැල්ලේ නැව් හිමි වුණේ කොහොමද? කොහොමද හිමි වුණේ? මහජනයාගේ දේපල හොරකම් කරලා. පෞල් පිටි රටවල් පාලනය කරේ. පාර්ලිමේන්තුව තව එනවා ලැයිස්තු ගොඩක් හොඳයි. පාර්ලිමේන්තුවේ යාළුවගෙන. මේ ඔක්කොගෙම පෙන්눔 කරන්නේ කුමක්ද? මේ රට යම් දේශපාලන අධිකාරීන් විසින් යටපත් කරලා, බීතියටපත් කරලා මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන නාස්ති කරන දේශපාලන සංස්කෘතියක් තිබුණා. අපි අන්නේ දේශපාලන සංස්කෘතියට තිත තියලා තියෙනවා. හොඳ නැද්ද? කාටට ඇඟිල්ල දික් කරන්න පුළුවන්ද? බෑ. මේක තමයි අලුත් රටකට අලුත් මාවතකට තියෙන පාර. ඒක අපි ස්ථාපිත කරලා තියෙනවා. ඒක වැදගත්. ඒ විතරක්ද? විශාල ජනතාවගේ බලාපොරොත්තුවක් තියෙනවා මේ වංචාව දූෂණයේ යෙදුණු අයට මොකද්ද? දඬුවම් දෙන්න ඕන කියලා. කරන්න ඕන නැද්ද? කරන්න ඕන. දඬුවම් දීමේ බලයක් ආණ්ඩුවකට නැහැ. ආණ්ඩුවට තියෙනවා මේ දක්වා බලයක්. මොකද්ද? ඒ වංචා දූෂණ පිළිබඳ පරීක්ෂණය කරන්න ආණ්ඩුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අල්ලස්සෝ දූෂණ කොමිස් සභාවේ ඉන්නවා. අපි පරීක්ෂණ කරන එක ආණ්ඩුවට කරන්න පුළුවන් වැඩක්. ඊළඟ ඒ පරීක්ෂණ මත එළිදරව් වෙන කරුණු අනුව නීතිපති දෙපාර්තමේන්තුව නඩුගනු කරන්න පුළුවන්. මහා අධිකරණයේ ඒක නේද? නීතිපති දෙපාර්තමේන්තුව හරහා නඩුගනු කිරීම ආණ්ඩුවකට පැවරන කාර්යභාරය. නඩුව ගනු කරාට පස්සේ අපගේ කාර්යභාරය අවසන්. ඊට පස්සේ තියෙන අධිකරණයේ කාර්යභාරය ඒ නඩුව නිසි පරිදි විභාගයට ලක් කරලා අදාළ වෙන දූෂිතයන්ට දඬුවම් දීම. දැන් අපි මොකද කරමින් තිබෙන්නේ? අපි අපේ කාර්යභාරය කරමින් ඉන්නවා. පරීක්ෂණ විශාල ප්‍රමාණයක් දියත් වෙලා තිබෙනවා. වංචා දූෂණ පිළිබඳ පමණක් නෙවෙයි, අපරාධ පිළිබඳ පවා, පාස්කු ප්‍රහාරය පිළිබඳ පවා පරීක්ෂණ ඉතා විධිමත්ව දියත් වෙමින් තිබෙනවා. මේ අප්‍රේල් මාසයේ 21 වෙනිදාට නැවත පාස්කු ප්‍රහාරයේ දිනය සිහිපත් වෙනවා. අපි බොහෝ දුරට අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සාදරමින් තිබෙනවා. අප්‍රේල් මාසයේ 21 වෙනිදාට පෙර ඒට වගකීතු සැලකිතු කණ්ඩායමක් නිදරව් කරනවා. කරන්න ඕනේ නැද්ද? කරන්න ඕනේ. මේ වන විටත් ඔබතුමාලා දන්නවා හිටපු ඇමතිවරු 3 දෙනෙක් රිමාන්ඩ් බාරේ ඉන්නවා. හිටපු එක ඇමතිවරයෙක් හැංගිලා ඉන්නවා. ඔහේ හිටපු ආවයි. හැංගිලා ඉන්නකෝ. කලබල වෙන්න එපා ඒවා. හිටපු පොලිස්පතිවරයෙක් රිමාන්ඩ් බාරේ ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද? මේ රට අපරාධ රාජ්‍යයක් බවට පත් කරන්න නේද? රාජ්‍ය සේවකයන් ගස් බැඳලා, නීති විරෝධී ඉඩම් මල්ලලා, නීති විරෝධී පස් කපලා මේ අය මේ අපරාධකාරයෝ. ඉතින් තවත් ගොඩක් ප්‍රවෘත්ති ඉස්සරහට දිනපතා අහන්න හම්බ වෙයි. මතක තියාගන්න මේ ගැන. මොකද අපිට අවශ්‍ය වුණා පරීක්ෂණ කරන්න හොඳ නිලධාරි කණ්ඩායම් පත් කරගන්න. අපි මේ වැඩේ කර අවසන් කළා තිබෙනවා. අවශ්‍ය වෙන පරීක්ෂණ සඳහා අවශ්‍ය වෙන ලිපිගොනු ටික බාර දෙන්න අපි බාර දීලා තිබෙනවා. අලුත් පරීක්ෂණ කරමින් තිබෙනවා. දැන් එහෙම ආණ්ඩුවක් ඕනේ නැද්ද අපිට? දැන් එහෙම ආණ්ඩුවක් හදන්න පුළුවන් කාටද?
විතරයි. එහෙනම් ජනතාවට තව තෝරගන්න පාරවල් තියෙනවද? වංචාව දූෂණය නාස්‍ය නතර කරපු පාලනය. වංචාවේ දූෂණය අපරාධව යෙදුණු අයට දඬුවම් ලබා දීම සඳහා උත්සාහ කරන පාලනය. අනිත් අය කවුද? අනිත් අය කවුද? වංචාවේ දූෂණය යෙදුණු අය නැවත වංචාවේ දූෂණය යෙදීම සඳහා එන්න හදන අය. එහෙම නෙවෙයිද? ඒගොල්ලෝ වංචනිකයන් දූෂිතයන් ආරක්ෂා කරන අය. මේ දවස්වල ටිකක් බලන් ඉන්න ටීවී එක වැඩියෙන්ම කෑ ගහන්නේ වැඩියෙන්ම බය වුණු කෙනා හොඳේ. අද ගිහිල්ලා බලන්න හතට හොඳට බය වෙලා ඉන්නේ. බය වෙන්න ඕන. අපිට වඩා දන්නව අපරාධේ ප්‍රමාණය ඒගොල්ලෝ කරපු කෙනා අපිට වඩා දන්නවනේ. අපි හොයන්න ඕන. එයා දන්නවා. එයා බය වෙන්න ඕන. මේ රට පිරිසුදු රාජ්‍යයක් බවට පත් කිරීමේ ව්‍යායාමයට ජාතික ජනබලවේගය අපි පියවර තබලා තිබෙනවා. ඒක ඉටු කරමින් තිබෙනවා. ඉතින් වෙන කවුද ඉන්නේ මේකට? වෙන කවුද ඉන්නේ? කවුරුත් නෑ හොඳේ. ඊළඟ අපි අපේ රටේ ආර්ථික ස්ථාවරභාවය නිර්මාණය කරා. අනිත් අය කවුද? මේ රටේ ආර්ථිකය කඩාවට්ටපු අය. මතක තබාගන්න මීට අවුරුදු 2කමාරකට 3කට කලින් ලංකා ඉතිහාසයේ දෙවන්තම ආර්ථික කඩාවැටීම ලක් කරා අපේ රට. මුළු ඉතිහාසයේම එවැනි ආර්ථික කඩාවැටීමකට අපේ රට භාජනය වෙලා නැහැ. තෙල් ටික ගේන්න බැරි වුණු රටක්. හොඳද? ගෑස් පෝලිං ඇති වුණු රටක්. කිරිපිටි ටික ගේන්න බැරි වුණු රටක්. බෙහෙත් ටික ගේන්න බැරි වුණු රටක්. ලෝකෙන් අරන් තියෙන ණය ගෙවා ගන්න බැරි වුණු රටක්. බංකොලොත් රාජ්‍යයක්. පිට අවුරුදු 2කමාරකට කලින් දැන් ආයේ ඒ බංකොලොත් රාජ්‍යයක් ගොඩනැගීම සඳහා උත්සාහ කරපු රට බංකොලොත් කරපු කණ්ඩායම ඒගොල්ලන්ට බලය දෙනවද? බලය මතක තබා ගන්න. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව යනු බංකොලොත් භාවයෙන් රට නිදහස් කරගෙන ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහා කටයුතු කරන ආණ්ඩුවක්. කොයි ආණ්ඩුවද ඕන? ආර්ථිකය කඩාවට්ටපු අයද? ආර්ථිකය ගොඩ ගන්න අයද? අපි සැලකිය යුතු ප්‍රමාණකින් අද ආර්ථික ස්ථාවරභාවය හදලා තියෙනවා. හැම දත්තයකින්ම පෙන්눔 කරන මොකද්ද? ආර්ථික ස්ථාවරභාවය. කොහොමද පෙන්වන්නේ? අපේ රට පහුගිය අවුරුදු 5කට ආසන්න කාලයක් කිසි ආයෝජකයෙක් ආවේ නැහැ. ඕන්න නැවත ආයෝජකයන් රටට එන්න පටන් අරගෙන තිබෙනවා ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාවක්. අපි මේ 5 වෙනිදා අපි සැලසුම් කළා තියෙනවා මෙගාවොට් 120ක සූර්ය බලාගාරයක් ආරම්භ කරන්න මෝදි අගමැතිතුමාගේ සහභාගීත්වයෙන්. ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාවක්. සියමලාන්ඩුවේ මෙගාවොට් 100ක බලාගාරය, මන්නාරමේ මෙගාවොට් 50ක බලාගාරය නැවත ආයෝජනයේ ඉඳ පටන් අරගෙන තිබෙනවා. පහුගිය ආර්ථික කඩාවැටීමත් එක්ක කටුනායක ගුවන්තොටුපළ පුළුල් කරන ව්‍යාපෘතිය තිබුණා. ජපන් ණය ආධාරය යටතේ දාලා ගියා. 2023 අපිට පර්යන්ත අවසන් කරන්න තිබුණා. හැබැයි අවසන් කරන්න බැරි වුණා. ඇයි? දාලා ගියා. අන්න නැවත අපි ජපන් රජයේ එකඟතාවය පළ කරලා තිබෙනවා. ඒ ව්‍යාපෘතිය යලි ආරම්භ කරන්න තව මාසයක් එකමාරක් ඇතුළත කටුනායක ගුවන්තොටුපළ පුළුල් කිරීමේ ව්‍යාපෘතිය අපි පටන් ගන්නවා. විශ්වාසය හදලා තියෙනවා. කඩවත මීරිගම හයිවේ එක හද හිටියා. දාලා ගියා. ආර්ථිකේ කඩාවැටුණා. දාලා ගියා. ඒ නිසා මේ වෙනකොට අපි කොන්ත්‍රාත්කරුවන්ට කෝටි 5600ක් ගෙවන්න තියෙනවා. දාලා ගියා. ඔයගොල්ලෝ දකින්න ඇති අර බීම් කඩාගෙන වැටුණා. හද තිබුණු පාර දාලා ගියා අවුරුදු 2-3ක් කඩා වැටෙනවා ගොඩ නගපුවා. යලි එම අධිවේගී මාර්ගය ඉදිකිරීමක් පටන් ගන්න සැලසුම් කරලා තියෙනවා. ඉතා ඉක්මනින් චීන රජයේ එකඟතාවයේ තියෙන එක යලි ආරම්භ කරන්න ආර්ථික ස්ථාවරභාවය පිළිබඳ සංඥාව ලැබලා තියෙනවා. ජපන් රජයේ ව්‍යාපෘති 11ක් නතර වුණා. 11ම යලි ආරම්භ කරන්න එකඟතාවයකට අවිලා තියෙනවා. හොඳ නැද්ද? ස්ථාවරභාවය පිළිබඳ සංඥාව. චීන රජයත් එක්ක අපි එකඟතාවයකට ආවා. තියෙන ව්‍යාපෘති සහ නව ව්‍යාපෘති
76ක් ලංකාවේ ආරම්භ කරන්න. ස්ථාවරත්වය ආර්ථිකයේ. ඒ වගේම අපි ශක්තිමත් ජාත්‍යන්තර සබඳතාවෙන් සකස් කරගත්තා. ඒ වගේම චීනයෙන් මේ හම්බන්තොට ලංකාවේ මෙතෙක් විශාලතම ආයෝජනය තව මාස කිහිපයකින් පටන් ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. තෙල් පිරිපහදුව. රට ස්ථාවර වෙමින් තියෙනවා. ඩොලරය දැන් මාස 6කට වඩා වැඩි කාලයක් රුපියල් 300 සීමාවේ තියෙනවා. සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි. වෙනදා මතකද? නිදිනකොට එක ගාණක්, නැගිටිනකොට තව ගාණක්. රුපියල් 400ට කිට්ටු වෙන ගියා ඩොලරේ. අද අපි රුපියල් 300 සීමාවේ පවත්වාගෙන යන සමත් වෙලා තිබෙනවා. ආර්ථික ස්ථාවර භාවයට අපි ගෙනල්ලා තිබෙනවා. කොටස් වෙළඳපොළ විශාල කඩාවැට්ටු කොටස් වෙළඳපොළ. ආයෝජකයන් අපේ රටේ කොටස් වෙළඳපොළ කෙරෙහි විශ්වාස හදලා තිබෙනවා. ඒක වර්ධනය වෙමින් තිබෙනවා. ආර්ථික ස්ථාවරත්වය අපි ඇති කරලා තිබෙනවා. බැංකු පොලේ අනුපාතිකය ඔබට මතක ඇති. ණයක් කරන් තිබුණා නම් භාණ්ඩයක් උකස් කරලා තිබුණා නම් බැංකු පොලේ අනුපාතය 33ට 35ට ගියා. අද අපි බැංකු පොලේ අනුපාතිකය 10ට වඩා යටින් තියෙනවා. ආර්ථික ස්ථාවර කරලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අපි සමත් වී තිබෙනවා. ක්‍රමානුකූලව ලංකාව තුළ නොසැලෙන ආර්ථිකයක් හදන්න අපි ඔබට එක සහතිකයක් දෙන්න යලි 2021-22 වර්ගයේ තත්වයක් ශ්‍රී ලංකාවේ ඇති වෙන්නේ නැහැ. අපි හදන්නේ නොසැලෙන ආර්ථිකයක්. ස්ථාවර භාවය. ඊළඟ ආර්ථික ස්ථාවර භාවයට ලක් වෙන මොකද වෙන්න උන? ආර්ථික ප්‍රතිලාභ ජනතාවට ගලාගෙන එන්න උන. දැන් අපි මොකද්ද කරේ? අවුරුදු 5කට ආසන්න කාලයක් රාජ්‍ය සේවයට අලුතෙන් බදවා ගත්තේ නේ. පුරප්පාඩු විශාල ප්‍රමාණයක් තියෙනවා. අනවශ්‍ය සේවකනුත් ඉන්නවා. අත්‍යවශ්‍ය තැන්වල පුරප්පාඩු තියෙනවා. අපි පාරවල් හදන්න සල්ලි වෙන් කරපුවාම ටීఓ මහතුරුනේ හිගියක් තියෙනවා. අපි යන තීරණය ගත්ත කොහොමද? අවුරුදු 5-6කට පස්සේ ලංකාවේ රජයට අලුතෙන් 30000ක් බඳව ගන්න අපි සැලසුම් කරලා තියෙනවා. 30000. මේ අවුරුද්ද අපි ඒකට බිලියන 10ක් නේද අපි දැනට වෙන් කරා. එයා බඳව ගන්න. අලුතෙන් රස්සාවලට 30000ක් බඳව ගන්නවා.